පිනතුනේ මහා මෙරු පර්වතයේ යොදුන් 200 300 400 500 කුට්ටි කඩාගෙන මහ පොළොවට වැදිලා එකම ගිනි ජාලාවක් බවට පත් වෙලා සියල්ල ගිනිගෙන දැවෙනවා. පිනතුනේ මේ විදිහට ගිනිගෙන දැවිලා පිනතුනේ සියල්ල අතුරුදහන් වෙලා යනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව මේ විදිහට විපරිණාමයට පත් වෙනවා. පිනතුනේ ගිනිගෙන දැවිලා කපුරු පත්තු කරපු තනක වගේ සියල්ල අතුරුදහන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්නතුනි. පින්නතුනි එහෙමනම් හිතලා බලන්න අපේ මේ කය කියන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව පින්නතුනි මේ ලේ මස් සට නහර වලින් යුක්ත මේ ශරීරය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා, පොළොවට පස් වෙලා යනවා කියන එක හරිම සරලයි පින්නතුනි. පින්නතුනි මේ රූපේ යථාර්ථයයි බුදුරජාණන්